ආයුබෝවන් සියලුම දෙනා වෙත අදත් ICT for you ඉතින් මම ඔබට ගෙනෙනවා 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ තවත් කොටසක්. අපි ඒකට කියනවා තොරතුරු පද්ධතිය. එහෙම නැත්නම් information system. හොඳයි. අපි බලමු පද්ධතියක් කියන්නේ යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට සම්බන්ධව ක්‍රියා කිරීමේදී තමයි අපි මේ පද්ධතියක් කියන හඳුන්වන්නේ. A system is a combination of components that work together to fulfill a task. Right. අපි බලමු දත්ත සකස් කිරීමට යොමු කිරීම අපි ඒකට කියනවා ආදානය කියනවා. සකස් වූ තොරතුරු ලබා ගැනීම ප්‍රතිදානය කියනවා. ඒතර මේ සියල්ලේම එකතුව තමයි තොරතුරු පද්ධතියක් කියලා හඳුන්වන්නේ. Submitting data for processing is called input and result we get after processing is called output. After that, the collection of all these components above a information system. Okay, storing data is an important task in information system. In some occasions, both input and store data are used to obtain information. Purpose of a system is to receive data, process and store them and provide the result when required. හොඳයි මෙතනදී තොරතුරු පද්ධතියක් කියන එක සඳහන් කරා. තොරතුරු පද්ධති වල දත්ත ගබඩා කිරීම ඉතාම වැදගත් කාර්යයක්. යම් අවස්ථාවකදී අපිට ඉන්පුට් කරපු තොරතුරු කියන්නේ ආදානය කළ දත්ත මෙන්ම ගබඩා කළ දත්ත භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි තොරතුරු පද්ධතික ප්‍රධාන කාර්ය වෙන්නේ දත්ත ලබා ගැනීම, ඒවා සකස් කිරීම, සුරැකීම සහ අවශ්‍ය වෙලාවට ලබා ගැනීම. හොඳයි. මෙතන තියෙනවා දත්තයක්, ඒ කියන්නේ පරිගණක පද්ධතියක සංඝටක. ඉස්සරහම තියෙනවා ආදානය, ඒ කියන්නේ ඉන්පුට් ලබා ගැනීම, ඊට පස්සේ සැකසීම, දත්තයක් සකස් කිරීම හා ගබඩා කිරීම, අවසාන පියවර තමයි ප්‍රතිදානයේ අවශ්‍ය තොරතුරු ලබා දීම. ඒක තමයි පරිගණක පද්ධතියක් විතර අපි හඳුන්වන්නේ. Okay, now function of an information system. First one input, submitting data. Second one processing, process and storage of data. And third one output, giving out the required information. අපි මේ සඳහා බලමු උදාහරණ කීපයක්. බැංකු පද්ධතියෙහි යොදා ගන්න ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය. එතකොට අපි දන්නවා කාඩ් පතක්, බැංකු කාඩ් පතක් යන්ත්‍රයට ඇතුළත් කළ තමයි දත්ත සැකසීමේ ක්‍රියාවලියකට ලක් කළ තමයි ගිණුමේ සම්බන්ධ තොරතුරු පෙන්වන්නේ. දත්තයක් විදිහට ATM කාඩ් පත සහ යතුරු පොර මගින් අපිට දත්ත ඇතුල් කරන්න පුළුවන්. සකස් කිරීමේදී සිදුවන්නේ බැංකුව පරිගණක පද්ධතිය සඳහා ඒදී යොමු වෙනවා. තොරතුරු වෙන්නේ ගිණුමේ ශේෂය අපිට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන මුදල අපිට මෙතනදී ලබා ගන්න පුළුවන්. ATM mean automatic teller machine. When the bank ATM card is inserted to ATM machine, data is processed and information regarding the account is given. First one, you can insert the ATM card and keyboard. Then processing bank computer system and output is information account balance. හොඳයි අපි තව බලමු මේ වගේම තොරතුරු පද්ධතියක් පැමිණීම වාර්තා කිරීම සඳහා ආයතනවල භාවිත කරන ඇඟිලි සනකුණු යන්ත්‍ර. ඒ කියන්නේ දත්තයක් විතර අපිට අපේ ඇඟිලි වල තියෙන ඒ සලකුණ දෙන්න පුළුවන්. සකස් කිරීම ප්‍රොසෙසින් වෙනවා. එතනදී මේකේ අවුට්පුට් එකක් තොරතුරක් විතර ලැබෙන්නේ පැමිණි වේලාව සහ පිට වූ වේලාව. Fingerprint reader to record the attendance of an organization. First you can input the data your finger. Processing is input the machine and information output, time of arrival and time of departure. තවත් උදාහරණයක් විදිහට ගන්න පුළුවන් තොරතුරු සෙවීම සඳහා භාවිත වෙන QR කේතය. අපි එහෙම නැත්නම් කියනවා QR code. මෙතනදී දරුවෝ හොඳට මතක තියාගන්න ඕනේ QR code එකකින් අපි ස්කෑන් කරනවා නම් ඒකට අපිට ස්මාර්ට්ෆෝන් එක ජංගම දුරකථනයක් තියෙන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න ඕනේ මෙන්න මේ සේවාව, මේ භාණ්ඩය හෝ සේවාවේ තියෙන වැඩිදුර තොරතුරු ලබා ගන්න. ඒ කියන්නේ ආයතනයේ වෙබ් අඩවියෙන් තමයි අපිට ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ.
මෙතන දීලා තියෙන උදාහරණය QR කෝඩය වෙත යොමු කිරීම. ඊළඟට දත්තයක්. ඔන්න ඉස්සරම අපි තියෙන කෝඩ් එක පින්තූරයක් ගන්නවා. ඊළඟට ඒක සැකසීම ප්‍රොසෙස් වෙන්නේ මේක විකේතනය වෙනවා රෙකෝඩ් වෙනවා. මොකද්ද URL එකත් එක්ක. ඊළඟට ප්‍රතිදානය අවුට්පුට් එක වෙනවා. මේකේ වෙබ් අඩවියට පිවිසීමෙන් තමයි අපිට අවුට්පුට් එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. QR code used to find information. After scanning the QR code by smartphone and connecting to the internet, further information can be obtained from the website of the relevant item. QR code is used in newspapers, magazines, and selling items. Now, first one, directing to QR code. Another, taking the photo, that is the data input, and processing mean decoding using that the QR code, and information is output connecting to the website. අපිට තවත් උදාහරණයක් ගන්න පුළුවන් වෙළඳපොළ තොරතුරු සැකසීම. දැන් මෙන්න මෙතනදී තියෙන උදාහරණ අනුව ගන්න පුළුවන් දත්ත සකස් කිරීම සඳහා පරිගණකයක් හෝ පරිගණකයක් ගත කරන ලද යන්ත්‍ර උපයෝග කරගෙන අපිට තොරතුරු සඳහා තීරණයක් ලබා ගන්න පුළුවන්. මේකෙදි උදාහරණයක් විදිහට තියෙනවා ඔන්න අපි දීලා තියෙන දත්ත තියෙනවා. මෙතනදී දත්ත ගොඩාක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන සකස් කරන පරිගණකය හරහා ඊට පස්සේ ඒ සකස් කරපු දත්ත වලින් තොරතුරු ගන්න පුළුවන්. ඊළඟට ඒකෙන් අපිට තීරණයක් ගන්න පුළුවන්. තවත් එක් අවස්ථාවක් තොරතුරු පද්ධතියට. Processing business information. First, these are the data from that the business, then processing the data and monthly income. Now you can see the chart of that the datas. Then decision making, conducting promotion programs to low income areas. These are the decision how to get from the information. මේ පාඩමට අදාළව ක්‍රියාකාරකමක් තියෙනවා. ඒකෙදි තොරතුරු කොහොමද අපි ලබා ගන්නේ? බාකෝඩ් රීඩර් එකක් තියෙනවා. ඉන්නේ ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් මොන වගේ තොරතුරුද ගන්න කියලා. මෙන්න මේ ඇක්ටිවිටි එක මම හිතන්නේ දරුවෝ කරොත් මේ තොරතුරු සම්බන්ධව අදහසක් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මේ දේ කරන්න. ඒතර මේකේ තියෙන්නේ this is an image you could see on the items we buy at the market. This is called barcode. Barcode is scanned at the cashier by a barcode reader. Now you can find the details of that the image. Okay, now you can do this activity your further information. ඔබට මේ පාඩම සම්බන්ධව තොරතුරු පද්ධතිය පාඩම සම්බන්ධව වඩාත් හොඳ දැනුමක් ලබා ගැනීමට මේකට අදාළව තියෙන ක්‍රියාකාරකම් කරන්න. හොඳයි. තවදුරටත් ICT4 සමග රැඳී සිටින්න ඔබට සුබ දවසක්.